හරි. මම දැන් අහනවා ඔයා මං කිව්වා වගේ සිංහලෙන් කියන්න. හරි. මේ why did you come to school for a few days? ඒ කියන්නේ මොකක්ද? අයියෝ ඉස්කෝලේ ආවෙ නැත්තේ ටික දවසක්. හරි. I visit my grandparents. මොකක්ද ඒකේ තේරුම? මම ගියා අපේ වැඩිහිටි දෙමව්පියන්ව බලන්න. වැඩිහිටි දෙමව්පිය කියන්නේ කවුද? ආච්චි සීයා. With whom did you go there? With whom did you go there? With whom? With කියන්නේ? With කියන්නේ මොකක්ද? ඔයා කා සමතකද ගියේ? අන්න හරි. ඔයා කා එක්කද? ඉහිවි. ඊට පස්සේ කියනවා with my father. ඒ කියන්නේ මම ගියේ මගේ තාත්තා සමග. Where do your grandfathers live? මේ grandparents live? ඕගොල්ලෝගේ වැඩිහිටි දෙමව්පියන් කොහෙද ඉන්නේ? කොහෙද ඉන්නේ? ජීවත් වෙන්නේ කොහෙද? where කියන්නේ කොහෙද? they live මෙතන කියනවා they live මොකක්ද ඔයා දැම්මේ උතනට? in. they live in Galla. ඒ කියන්නේ ඒගොල්ලෝ ඉන්නේ ගාල්ලේ. I can remember. ඒ කියන්නේ I can remember කියන්නේ මට මතකයි. මට මතකයි. මට මතකයි. You told me. ඒ කියන්නේ ඔයා කිව්වා. මට. You told me that their house is ඒගොල්ලෝගේ ගෙදර තියෙනවා කොහෙද? මොකක්ද ඔයා දැම්මේ? next to next to my uncle's house. ඒ කියන්නේ අපේ මාමාගේ ගේට එහා පැත්තේ. මගේ මාමාගේ ගේට එහා පැත්තේ. You are right. ඒ කියන්නේ ඔයා හරි. their house is ඒගොල්ලොන්ගේ ගෙදර between your uncle's home and my brother's office. ඒ කියන්නේ ඕගොල්ලෝගේ මාමාගේ ගෙදරයි අපේ මල්ලිගේ ඔෆිස් එකයි අතරමැද තියෙනවා කියනෝනේ. ඒගොල්ලන්ගේ ගේ තියෙනවා අපේ මාමගේ මගේ සහෝදරයාගේ ඔෆිස් එක අතරමැද. really? ඇත්තටම when will you go there again? ඔයා කවදාද එහෙ යන්න බලාපොරොත්තු වෙන්නේ? ඔයා එහෙ කවදා ආපහු යයිද? We hope to go there. මොකක්ද ඔයා දැම්මේ දෙන්න? We hope to go there on Saturday. එතකොට ඒ කියන්නේ ඒක තේරුම? අපි බලාපොරොත්තු වෙනවා ලබන සෙනසුරාදා යන්න. My family also. ඒ කියන්නේ අපේ පවුල. අපේ පවුලේ අයත් also in the Alta යන්න එනවා. My family also hope to visit my uncle during this weekend. ඒ කියන්නේ ලබන සතියේ අපිත් මේ සතියන්තේ අතරතුර අපිත් බලාපොරොත්තු වෙනවා මාමා බලන්න යන්න. අන්න හරියටම. How nice. ඒක ගොඩක් හොඳයි. how nice. ඒක ගොඩක් හොඳයි. නැත්නම් කොච්චර හොඳද? Then let's go together. Let's කියන්නේ අපි යමක් කරමු. එහෙනම් අපි එකටම යමු. එහෙනම් අපි එකටම යමු. Okay. I'll take with my parents. ඒ කියන්නේ මම අපේ පවුලෙන් අහලා බලන්න. මම අපේ පවුලෙන් අහලා බලන්න. I'll නේ තියෙන්නේ. ඒ කියන්නේ I will. ඒ කියන්නේ මේ එන්නේ simple future tense එකෙන්. හරි? එහෙනම් ඔන්න ඔය විදිහට ඩයලොග් එකක් තේරුම් ගන්න පුළුවන් වෙන්නත් ඕන. ඔයා ඒ ටික හරි. හරි? එහෙනම් අපි ඊළඟ කැලේට